හේව් සරත් මොන්සේක මාතත් තිරගත වුණා. අපි දැක්කේ නෑ ඔබතුමාගේ පක්ෂයේ කිසිම කෙනෙක් ඇවිල්ලා මේ බන්ධනාගාරයට බලන්න ඕනේ නෑ. එයා හිරගෙදර ඇතුලේ සැපවින්දා. එයාට කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. ෆෑන් තිබුණා, උණු වතුර තිබුණා, හාන්සි පුටුවක් තිබුණා, එක්සර්සයිස් කරන්න මැෂින් එකක් තිබුණා. ඒ සියල්ල දුන්නා. බීම නිදා ගන්න සිද්ධ වුණා පළවෙනි දවසේම. මම යනකොට මුල් එක වතුර බෝතලයකුයි බෙලෙත් පිගානේ බත් එක තියලා තිබුණා රෑ කෑම එක. ඒක කූඹි පිරීලා තිබුණේ එතකොට. මම කූඹි අයින් කරලා ඒක කෑවා. පළවෙනි දවසේ රෑ නම් මම නිදාගත්තෙත් නෑ. ඒක නිදා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. දූවිලි ඇතුලේ තිබුණ ෆෑන් ගලවලා, ලයිට් ගලවලා, ඒ වගේ බදාම වැටිලා පැදුරක් විතරයි තිබුණේ. ඉතින් පැදුරේ දවස් දෙකක් විතර යනකොට මගේ අර ඇඟේ යකඩ කෑලි මතුවෙච්ච තැන් තියෙනවා ඇඟේ. බෝම්බ වලට අහුවෙච්ච. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා නිකන් සිමෙන්තියේ හිර වෙලා නිදිනකොට. ඒ තැන් රතු වෙලා ඉදිමිලා ඒ වගේ ලක්ෂණ එන්න ගත්තා. ඒතර වෛද්‍යවරියෙකුට කිව්වම මෙට්ටයක් දෙන්න කිව්වා මට. ඊට පස්සේ මෙට්ටේ හිටියා. නමුත් අර බිමට වාඩි වෙනවා ආපහු නැගිටිනකොට මගේ කොන්දේ තියෙනවා යකඩ කෑල්ලක්. ඒ කොන්දේ අමාරුව එහෙම එතන රිදෙන්න ගත්තා. හිරිවැටීම ගතියක්. ඊට පස්සේ උසමාවක් හරි දෙන්නකෝ මෙට්ටේ දාගන්න බංකුවක් දුන්නා. මෙච්චර විතර පළල බංකුවක්. ඒ බංකුවේ තරවන්න මෙට්ටයක්. හදලා දවස් දෙකක් මම වැටුණා නිින්ද ගියන් පස්සේ ඒකේ. නාමල් මන්ත්‍රීතුමා කියනවා ඒ වෙච්ච සිදුවීම ගැන කනගාටු වෙනවා. එයා කනගාටු වෙනවා. ඔබතුමා එහෙම හිතන්නේ නැහැ. මම හිතන්නේ. මම හිතන්නේ ඒක වරදට දඬුවමක්. මම මිනිමරුවේ කාන්ත මිනිමරුවේකට සලකන්නේ නැති විදියට මාව ඇදගෙන ගිහිල්ලා කිරගවල දැම්මා. මාස 8ක් රිමාන්ඩ් එකේ තියාගෙන හිටියා නඩුවක් නැතුව. ඒ මාස 8ට මගේ බිරිඳට මාව දකින්න දුන්නේ දවසට එකපාරයි. දවසට එකපාරයි. දවසට විනාඩි 15යි. සාමාන්‍යයෙන් උතුමට කියීම අපිට වැටහෙනවා. සාමාන්‍යයෙන් රිමාන්ඩ් එකේ නිරකාරයෙකුට වුණත් පවුලේ අයට දවස් 3 පාරක් බලන්න පුළුවන්. දවස් 3 පාරක් ආහාර ගේන්න පුළුවන්. සමහර අවස්ථා තිබුණා මගේ බිරිඳ ආවනායි කඳවුරට හරවලා අරන ගේට්ටුව ගාවදී. සමහරලාට පැයක් දෙක අරස් කියාදු කරනවා. හිටපු හමුදාපති කෙනෙක්ගේ බිරිඳ. ඒ වගේ අපිට ඊටාම පහත් විදියට තමයි සැලකුවේ. රාජ්‍ය නායකයෙක් සමහරලාට මගේ බිරිඳ ආම ආරක්ෂකලේකම්ගෙන් අහනවා ඇති ඉන්න හමුදා නිලධාරී. එයා තියාගෙන ඉන්නවා පැයක් දෙක. ඒ වගේ බොහොම පහත් විදියට අපට සැලකුවා. අපිට නිසි ගෞරවයක් ලැබුණේ නැහැ. අපේ ජීවිතවල වටිනාකම අව탁සේරු කරා. ඉතින් මේ විදියට සැලකලා මම හිරේ දැම්මා. තනිකරම බොරු චෝදනාවකට. කිසිම සේත්ම ඔප්පු නොවෙච්ච බොරු